අස්ලාමු අලයිකුම් වරහමතුල්ලාහි වබරකාතුහු. අපගේ ආරාධනය පිළි අරගෙන මේ මාධ්‍ය හමුවට පැමිණීම පිළිබඳව විශේෂයෙන්ම අපි සතුටුදායක තත්ත්වයක් ප්‍රකාශ කරනවා. විශේෂයෙන්ම සමාජ සත්කාර වැඩ කොටුවක් පිළිබඳව දිරිගැන්වීමක් කරනවා නම් බොහෝ දුරට වැඩිදුර අවධානය සංවිධානයේ වැඩිදුර අවධානය යොමු වෙනවා සීමිතයි. විශේෂයෙන්ම ඩෙන්ගු මර්ධනය පිළිබඳව අපි මාධ්‍ය හමුවක් ප්‍රකාශයට පත් කර තිබියදී ඔබ සැම වටිනා කටයුත්තක් කියන එක වටහාගෙන මේ වැඩසටහනට පැමිණීම ගැන අපි විශේෂයෙන්ම සතුට ප්‍රකාශයට පත් කරනවා. අනිත් එක මේ ශ්‍රී ලංකා තෞහීද් ජමාත් සංවිධානයේ මුලින් කතාව පැවැත්වූ ලේකම්වරයා ඒකේ හිෂාම් මහතා පැහැදිලිවම ඩෙන්ගු මර්ධනය පිළිබඳව සහ අපේ වැඩ කටයුතු පිළිබඳව පුළුල්ව දෙමළෙන් විවරණයක් ලබා දුන්නා. කෙටින් විස්තර කරනවා නම් අද අපි දන්නවා වෛද්‍ය ශාස්ත්‍රය පිළිබඳව විවිධ මතිමතාන්තර කතා බහට ලක් වෙන කාලවකවානුවක ලංකාවේ දැඩි අර්බුදකාරී තත්ත්වයක් මතුවලා තිබෙනවා මෙම ඩෙන්ගු රෝගය පිළිබඳව. විශේෂයෙන්ම දිනින් දින වර්ධනය වෙමින් පවතින තත්ත්වයක් අපිට මාධ්‍ය හරහා පැහැදිලිවම දැක ගන්න පුළුවන් වෙලා තියෙනවා. ඒ වගේම රජයේ එපිඩිමොලොජි සර්වේස් හරහාත් අපිට දැක ගන්න පුළුවන් වෙනවා විශේෂයෙන්ම කොළඹ හා ගම්පහ ප්‍රදේශ ගත්තාම 4000කට අධික පිරිසක් රෝගීන් බවට වාර්තා වෙලා තියෙන එක එපිඩිමොලොජි වෙබ් අඩවි වලින් අපිට දැක ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම විශේෂයෙන්ම ගත්තාම ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය දැඩිව අර්බුදකාරී තත්ත්වයකට මුහුණ දෙන තත්ත්වයකට පත් වෙලා තිබෙනවා. ඒකට ප්‍රධාන හේතුවක් තිබෙනවා. දැන් කොළඹ ගම්පහ ප්‍රදේශ ගත්තාම අපි දන්නවා වෛද්‍ය පහසුකම් වල කිසිම අඩුවක් නැහැ. කොළඹ මහරෝහලින් ඒ වගේම ගම්පහ ප්‍රදේශයේ හොස්පිටල්ස් වලින් ඒ වගේම පෞද්ගලික වෛද්‍ය රෝහල් වලින් අපිට විශාල සේවයක් වෛද්‍ය සේවයක් මෙම සංකීර්ණ ජනාකීර්ණ ප්‍රදේශ වලට පැහැදිලිවම තිබෙනවා. ත්‍රිකුණාමලය ගත්තාම ඒ තරම් දුරට වෛද්‍ය පහසුකම් තිබෙනවද කියන එක විශේෂයෙන්ම අපි දන්නවා පැහැදිලිවම දන්නවා එම් වෛද්‍ය පහසුකම් මේ ප්‍රදේශයේ නැහැ. ඒකෙත් විශේෂයෙන්ම කින්නියා ප්‍රදේශය ගත්තාම අපි කින්නියා ප්‍රදේශයේ සංචාරය කරලා බැලුවා. අපේ සහන කණ්ඩායම දැනටමත් එහි ක්‍රියාත්මකයි. ශ්‍රී ලංකා තෞහීද් ජමාත් සංවිධානයේ සහන කණ්ඩායම අපි දන්නවා කොළඹට ගම් වතුර ආපු අවස්ථාවේදී අපි දැඩිව අපේ සහන කණ්ඩායම දියත් කරලා අපි ඒ වෙනුවෙන් වැඩ කටයුතු කරා. ඒ වගේම දැන්නුණත් දැන් අපි මේ මාධ්‍ය හමුව පවත්වන අතරතුරත් අපේ කණ්ඩායම මේ කින්නියා ප්‍රදේශයේ වැඩ කටයුතු පවත්වනවා. පැහැදිලිවම පවත්වනවා. ඒ පිළිබඳව අපි තවත් පුළුල් වැඩ කටයුතු අපි කරන්නත් දීප ව්‍යාප්තව කරන්නත් අපි සැලසුම් කරලා තියෙනවා. ඒ වගේම ආසන්න වශයෙන් අපිට ලැබුණු තොරතුරු අනුව කින්නියා ප්‍රදේශයේ මරණ 12ක් විතර වාර්තා වෙලා තියෙනවා. ඒ වගේම ඒ මරණ අතර ශෝකජනක සිදුවීම් රාශියක් තියෙනවා. ගැබිනි මාතාවක් දරුවෙක් සමග අභාවයට පත් වෙලා තියෙනවා. වෛද්‍ය තත්ත්වය වෛද්‍ය සැපයුම් තත්ත්වය ගත්තාම ඊටාම දුර්වල තත්ත්වයක් අපිට දක්වන්න ගන්න පුළුවන් වෙනවා. ලේ පරීක්ෂණයක් කරගන්න හෙමටොලොජි ඇනලයිසර්ස් තියෙන ආයතන ඊටාම සීමිතයි. ලේ පරීක්ෂණයක් කරගන්න ඩෙන්ගු රෝගයක්ද කියන එක රක්තපාත අවස්ථාව වෙනකම් බලාගෙන ඉන්න බෑ. වහාම ඒකට ලේ පරීක්ෂණයක් කරලා රෝගයේ ඩෙන්ගු රෝගය නම් ඒකට වහාම ප්‍රතිකාර ලබා දීම කළ යුතුයි. ඒකට ලේ පරීක්ෂණයක් කරන්න මිනිස්සු පොලිමේ ඉන්නවා. සමහර මිනිස්සු පොලිමේ නිදි මරනවා. සමහර මිනිස්සු පැදුරු අරගෙන ඇවිල්ලා පොලිමේ හිට ගන්න බැරිව දවස් ගාණක් හිට ගන්න වෙනවා කියලා පැදුරුත් එක්ක නිදා ගන්න අවස්ථාවක් අපිට ත්‍රිකුණාමලයේ සංචාරය කරපු අවස්ථාවේදී අපිට දැක ගන්න පුළුවන්. ඒ කියන්නේ දැඩි තත්ත්වයක් ආපදා තත්ත්වයක් එතන පැහැදිලිවම තියෙනවා. අනිත් එක අපි මේ අවස්ථාවේදී වෛද්‍ය සැපයීමට රජය විසින් ලක්ෂ 50ක් විතර බෙන් කරලා තියෙනවා කියන සුභාරංචියක් තියෙනවත් සමග අපි නම් කියන්නේ ඒක ප්‍රමාණවත් නැහැ. පැහැදිලිවම එම ප්‍රදේශයට මුදල් වෙන් කරනවාට වැඩිය විශේෂ වෛද්‍ය සැපයුම් ඒකකයක් එම ප්‍රදේශයට දියත් කළ යුතුයි. විශේෂයෙන්ම ආපදා තත්ත්වයක් ප්‍රකාශයට පත් කළ යුතුයි. හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශයට පත් කළ යුතුයි. ඒ කියලා කිව්වොත් මරණ 12කට ආසන්න ප්‍රමාණයක් මේ වෙනකොට සිද්ධ වෙලා තියෙනවා නම් ඒකත් එක්ක මිනිස්සු 100 ගණනක් පොලිමේ ඉන්නවා නම් බෙහෙත් ගන්න බැරිව අනිත් එක තව මතයක් තියෙනවා මේක විශේෂයෙන් මේක ඩෙන්ගු රෝගයද නැත්නම් වෙන මොකක් හරි අලුත් වෛරසයක්ද කියලා ප්‍රශ්නයකුත් මතුවලා තියෙනවා මේ කාලවකවානුව විශේෂයෙන්ම ඔය ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ. ඒකත් මරණ සංඛ්‍යාවත් වේගයෙන් වැඩි වෙනවා. රෝගීන්ගේ සංඛ්‍යාවත් වේගයෙන්ම වැඩි වීගෙන යනවා. නිවැරදි ඒ ප්‍රදේශයේ ඉන්න දැඩි බීතිකාවක් ජනතාව අතර තියෙනවා. ඒකට පැහැදිලිවම සොලියුෂන් එකක් රජය විසින් ලබා දිය යුතුයි. විශේෂයෙන්ම අපිට පුළුවන් තරමේ අපි ශ්‍රමදාන වැඩ කටයුතු කරනවා. හැබැයි ඒක මදි. විශේෂයෙන්ම අපි ඉල්ලීමක් කරනවා ත්‍රිවිධ හමුදාව උපයෝගී කරගෙන ඒ කියන්නේ පුළුල්
ශ්‍රමදාන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරනවා නම් මේ අවස්ථාවේදී මේ ප්‍රදේශයට ගොඩක් මේක වටිනවා. ඒක අපි රජයෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටිනවා. අනිත් එක අපිත් විශේෂ ශ්‍රමදාන දීපව්‍යාප්ත ශ්‍රමදාන වැඩපිළිවෙලක් ත්‍රිකුණාමලයට පමණක් නෙමෙයි මුළු රට පුරාම ක්‍රියාත්මක කරන්න අපි සැලසුම් කරලා තියෙනවා. ඒක අපි දියත් කරනවා කියන එකත් අපි ප්‍රකාශ කරනවා. ඊළඟ විශේෂ කරුණ අපි ප්‍රධාන වශයෙන් මෙම ඩෙන්ගු පිළිබඳව මාධ්‍ය හමුව පවත්වන තීරණය කරත් අපිට තවත් කරුණක් පිළිබඳව අනිවාර්යයෙන්ම කතා කරන්න සිද්ධ වෙලා තියෙනවා වත්මන් කාලවකවානුවට අනුව. විශේෂයෙන්ම කිව්වොත් මෙම ත්‍රස්තවාදී උවදුර ලංකාවෙන් ත්‍රස්තවාදය සහ මුලින්ම තුරන් කරන්න ඕනේ කියන එක ශ්‍රී ලංකා තෞහීද් ජමාත් සංවිධානයේ ප්‍රධාන තේමාව. අපි දන්නවා අපි සම්මානතුරේ ප්‍රදේශයේ විශාල සම්මේලනයක් පැවැත්වුවා ත්‍රස්තවාදය තුරන් කිරීම කියන මාතෘකාව යටතේ. ඒ වගේම දින 50ක අඛණ්ඩ ව්‍යාපාරයකුත් අපි ගෙනිච්චා මුළු ලංකාව පුරාම මුස්ලිම් මිනිසුන් හතර දැඩි මතවාදී තත්ත්වයක් තියෙනවා නම් ඒ මතවාදී තත්ත්වය සම්පූර්ණයෙන්ම තරං කළ යුතුයි. ඉස්ලාම් දහම හැම විටම ආදරය ස්නේහය පතුරවන දහමක් කියන එක මුස්ලිම් ජනතාවටත් තහවුරු කරලා කුර්ආනයෙන්ම ඔවුන්ට පැහැදිලි කරලා ආන්‍යාගමික සහෝදරයන්ටත් කුර්ආනය පිළිබඳව පැහැදිලි කිරීම අපි දීපව්‍යාප්තව දින 50ක් තිස්සේ කරා. ඒ වුණත් දැන් අපිට ප්‍රශ්නයක් මතුවලා තිබෙනවා ගිය සිකුරාදා කාතාන්කුඩි ප්‍රදේශයේ සිදුවෙච්ච කණ්ඩායම් දෙකක් අතර සිදුවෙච්ච ගැටුමක් ශ්‍රී ලංකා තෞහීද් ජමාත් සංවිධානය හරහා සිද්ධ වෙලා තියෙනවා කියලා කතාවක් විශේෂයෙන්ම සමාජ ජාල හරහා වේගයෙන් පැතිරෙමින් තිබෙනවා. අපි පැහැදිලිවම කියනවා අපි ත්‍රස්තවාදය තුරන් කරන්න සැදී පෑදී සිටින සංවිධානයක්. අපි පැහැදිලිවම හෙලා දකිනවා ඔය වගේ ත්‍රස්තවාදී කණ්ඩායම් ඉන්නවා නම් ත්‍රස්තවාදී මතදරන පුද්ගලයන් කාතාන්කුඩියේ හරි වෙන කොහේ හරි ඉන්නවා නම් ශ්‍රී ලංකාවේ තිබෙනවා හොඳ බුද්ධ්‍යංශයක් කාර්යක්ෂම ක්‍රියා කරන බුද්ධ්‍යංශයක් තිබෙනවා. අපි කියනවා බුද්ධ්‍යංශ යොදලා වහාම පරීක්ෂණ පවත්වලා එම කල්ලි කණ්ඩායම් වහාම තුරන් කරන්න. ඔවුන්ව සහ මුලින්ම නැති කරලා දාන්න. අපිට ඕනේ සාමකාමී ලංකාවක් බිහි කරන්න විතරයි. සාමය සංහිඳියාව ජීවත් කරන රටක් නිර්මාණය කරන්න ඕනේ. එම මතවාද කාතාන්කුඩි ප්‍රදේශයේ තිබෙනවා නම් ඒවා ඉවත් කරලා දාන්න. ඒවට වහාම ආරක්ෂක අංශ බුද්ධ්‍යංශ ක්‍රියාත්මක වෙන්න ඕන කියන එකත් අපි පැහැදිලිව සඳහන් කරනවා. ඒ වගේම තව දෙයක් තියෙනවා. කාතාන්කුඩි ප්‍රදේශයේ මස්ජිද් සම්මේලනය, ඒ වගේම ප්‍රාදේශීය සභාව, ප්‍රාදේශීය පාලන ආයතන ඒකමතිකව ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එරෙහිව තීරණයක් අරගෙන තියෙනවා. අපි දන්නවා ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පැහැදිලිවම හැම පුද්ගලයෙකුටම භාෂණයේ නිදහස ලබා දීලා තියෙනවා. ඕනෑම පුද්ගලයෙකුට තම මතවාදය අදහස ඉදිරිපත් කිරීමේ හැකියාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හරහා හැම පුරවැසියෙකුටම ලබා දීලා තියෙනවා. මෙම මස්ජිද් සම්මේලනය හා එම ප්‍රාදේශීය සභාවල එකමුතුව තීරණයක් අරගෙන තියෙනවා කාතාන්කුඩි ප්‍රදේශයේ කිසිම වැඩසටහනක් මින් පසුව පවත්වන්න බෑ. ප්‍රසිද්ධ වැඩසටහන් සියල්ලටම අපි තහනමක් යොදනවාය කියලා ප්‍රකාශයක් පත් කරලා තියෙනවා. මේක බරපතල තීරණයක්. ඇයි කියලා කිව්වොත් මේක උත්තරීතර නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි. විශේෂයෙන්ම අපි ওই මස්ජිද් සම්මේලනයත් අර ප්‍රාදේශීය සභාවෙනුත් අපි ඉල්ලා සිටිනවා ඔබ මේක ඉල්ලා අස්කරගත යුතුයි වහාම. ශ්‍රී ලංකාවේ උත්තරීතර නීතියට පටහැනිව කිසිම මුස්ලිම් හෝ වෙනත් ආගමික කල්ලි කණ්ඩායම් වලට ක්‍රියාත්මක වීමේ අයිතිය කිසිම අවස්ථාවක ලබා දෙන්න බෑ. අපි ඒක සම්පූර්ණයෙන් හෙලා දකිනවා මොන මස්ජිද් සම්මේලනේ වුණත්. අපි හෙලා දකිනවා. අනිත් එක ඒ විදියට ඔවුන් ඉල්ලා අස්කරගත්තේ නැත්නම් නීතියට පටහැනිව කටයුතු කරන පුද්ගලයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නත් අප සංවිධානයේ සැදී පෑදී සිටිනවා කියන එකත් අපි පැහැදිලිවම ප්‍රකාශයට පත් කරනවා. ඒක තමයි මේ මාධ්‍ය හමුවේ ප්‍රධාන අපේ අරමුණ. එකක් අපේ ඩෙන්ගු මර්ධන ව්‍යාපෘතිය, අනිත් එක කාතාන්කුඩි ප්‍රදේශයේ තිබෙන මෙම උවදුර. ත්‍රස්තවාදී මතවාදී උවදුරට එරෙහිව රජයේ ක්‍රියාමාර්ග ගත යුතුයි කියන ප්‍රධාන තේමා දෙක